මේ ආපු වැඩිම සෙනඟ කියලා. කොහොමත් මං අද තව බණ දෙකක් තියෙනවා. ඔය දෙක ඉවරනකොට 30000කට විතර අද දවසට බණ කියලා තියෙනවා. මෙතන 2000ට වැඩිනේ කොහොමත් නේ. මොන 2000? එතකොට මේ පෙර රජවරු මේ පිම්බිම් හදනකොට විහෙර විහාර ගොඩනගනකොට විහාර කර්මාන්තේ කරනකොට රජවරු හිතන්න ඇති අවුරුදු 5000ක් කල් සම්බුද්ධ ශාසනය පවතිනකම් මේවට මිනිස්සු වෙන්න ඕනේ. මේ වගේ මිනිස්සු බණ අහන්න ඕනේ. මිනිස්සු ධර්මයේ වැළඳ ගන්න ඕනේ. මතක තියාගන්න ඔය මේ ධර්මයේ ශාසනය සෞන්කර මහත්තයාට කියන්නේ මේක වැඩි කරා යන මට දැනෙන විදිහට දන්නේ නැහැ. මේ ධර්මය බබලෙන අවදි සම්බුද්ධ ශාසනය ව්‍යාප්ත වන අවදි. ඒ නිසා තරුණ මහත්තුරු බණහන යුග සත්පුරුෂ දරු ධර්මානුකූලව හැසිරෙන්න උත්සාහ කරන අවදිය හොඳට මතක තියාගන්න. මේ එකක්වත් අහම්බ නෙවෙයි. එදත් මේ මොකේ ආශ්චර්යද? මේ සම්බුද්ධ ශාසනය ආශ්චර්යයි. මේ තමයි ධර්මයේ හාස්කම්. ධර්මයේ ගුණ කියන තැන කියනවා සම්දිට්ඨිකෝ. අහලා මොකක්ද? සාන්දෘෂ්ටිකයි. ධර්මයේ ගුණ අස්පනා පිට ප්‍රතිඵල එළමෙන සුළුයි. ධර්මයේ ගුණ අස්පනා පිට පෙනෙන සුළුයි. ඒ නිසා සංසාරේ අප්‍රමාණ විදියට පින් කරලා ඇත.